a box of poems, and there's a wooden knife. There's a burst of yellow flame. අයිබෝන් හැමෝටම කොහොමද? මමයි වයිෆුයි ගිහිල්ලා පොඩි අයිටම් එකක් ගෙනාවා. මට පොඩි ආසාවක් ආවා වීඩියෝස් කරන්න මේකෙන්. අද තමයි පළවෙනි වීඩියෝ එක හදන්නේ මම. අද මම working from home මෙහෙම වීඩියෝ එකක් හදනවා මගේ දවසේ වැඩවලින්. ඉතින් බලමු මේක කොහොමද යන්නේ කියලා. There's a burst of yellow flame, and they quickly turn to ash. There's a diamond for your finger on the riverbed. Down below the bridge where we stood, remember what you said. You said, darling, I'm in love with you. There ain't nothing that I wouldn't do. But it turned out they were lies. Annabelle, goodbye. I know where you're sitting, baby, on the greener side. Everything behind you black, the smoke it fills the sky. මුලින්ම අපේ ගෙදර පොඩි ටුවර් එකක් කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මේන් ඩෝ එක. ඔන්න එළියට ගියා. පේනවනේ සද්දයක්වත් නැහැ. ඉතින් මේ තනි කර ගොඩක් ෆිනිෂ් ආ ඉන්නේ. හරි සද්දබද්ද නැහැ. ඉතින් අපිත් ඒ වගේ ඉන්න ඕනේ. අර ඩිස්ටර්බ් නැති වෙන්න. ඉතින් ඔය විදිහට මෙතන බාත්රූම් එක තියෙනවා. සපත්තු දාන එක තියෙනවා. ඊට පස්සේ සරල අපේ සාලේ. ඊට පස්සේ බෙඩ්රූම් එක. මෙතනින් පොඩි බල්කනියක් තියෙනවා. මිරිස් පල් ටිකක් තියෙනවා. මේ තියෙන මින්ට් කොළ. ඊට පස්සේ මේ තියෙන්නේ කොරියන්ඩර් කොත්තමල්ලි කොළ ඒ ටිකට බඩු හරි. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ working space එක. TV එක තියෙනවා. ඊට පස්සේ කැම කන ටේබල් එක තියෙනවා. මේ තියෙන කුස්සිය. මේ තමයි ස්මෝක් පොකට් එක. මොකද තමයි තියෙන්නේ. මේ මරු අයිටම් එකක් තියෙනවා මේක. මේ ඉද්දි මේ පින්ට් එක ගෙනත් එක්කම humidity එක අඩු වෙනවා. ඒතකොට ඇඟ වේලෙනවා. ඒකට humidify එකක් මේක. ඔකයි අපේ ගෙදර. දැන් මට පොඩි බඩගින්නක් ඇවිල්ලා තියෙන්නේ. උදේ හරියට කෑවෙත් නැහැ. ඔය ඊයේ අපේ නෝනා හදුවා චිකන් කරියක්. ඒක තියෙනවා. මේකේ බත් තියෙනවා. තනින් පිඟානක් ගත්තා. එකෙන් බත් බෙදාගත්තා. මේ කෑම ගැන පොඩ්ඩක් පොඩි කේස් එකක් තියෙනවා අපේ ඒෂියන් ෆුඩ් වල. දැන් අපි ස්පයිසස් එහෙම දාලා නුයන්නේ. මිරිස් 3-5 සුදු ලුණු ඔවා මෙයා දාලා උයනවා. වින්ටර් එකට තමයි ගොඩක්ම ප්‍රශ්නේ. අර මං කියවා හියුමිඩිටි අඩු වුණාට පස්සේ කෑම උයනේ වගේ අර කෑම සුවඳ මේ ඇඳුම් වලට අල්ලනවා. එළින්ම ඊට පස්සේ එළියේ යද්දී අපි නිකන් ඇවිදින කුස්සිය වගේ තමයි. මේක අපිට දරන්නේ තනි කරම ඒෂියන් හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මම දැන් ඔය shopping mall එකක මැද්දේ ඉන්දියාවේ පාකිස්තානයේ කරවලට කෙනෙක් කොහෙම ගියොත් එහෙම එනවා කෙලින්ම. පරිප්පු තියෙනවා. සම්බෝල තියෙනවා. ඔය ඇති. දැන් මම කතා කරන්නේ DJI මේ මයික් එකෙන්. මයික් එක හොඳයි වගේ. අතන මේ ගන්න ප්‍රධාන හේතුව අපි දෙසැම්බර් වල පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන තියෙනවා. ඒක තමයි මේන්ලි මේක ගත්තේ. දැන් මම මුලින්ම මේ වීඩියෝ හදන්නේ පොඩ්ඩක් පුරුදු වෙන්නත් එක්ක. දැන් තියන්නේ මයික්‍රෝවේව් දාන්න. මෙන්න මගේ උදේ කෑම සහ දවල් කෑම.
අපිට 9 වසරේ උගන්වපු සුනන්ද හඳුර අපිට කියලා දෙන්නේ කෑම එකත් එක්ක වතුර එකක් අනිවාර්යෙන් නැග තියාගන්න කියලා. දැන් මම වීඩියෝ එකකින් හින්දා එහෙම එකක් කරනවා. නැත්නම් සාමාන්‍යයෙන් ඉතින් එහෙම නෑ ඉතින්. බත් කාලා ඉවරයි. පොඩි අතුරු පසක් කමු. අපි ට්‍රිප් එකක් ගිහින් දිනනවා ටොබ්ලරෝන් පැකට් එකක්. දැන් කාලා ඉවරයි. ෆෝකස් එකේ වැඩ කරන වෙලාව. Now I know that all you said was written. වැඩ කරන ගමන් මේ වගේ ස්නැක් එකකුත් කනවා ඇති. Now Yellow cheese ball. I'm in love with you. There ain't nothing that I wouldn't do. But I know your eyes are dry. Annabelle, goodbye. අද ක්ලයිමේට් එක හරි අමුතුයි. උතරම එළිය තියෙනවා sunny. This song, it is my last confession. I'm ඒ ටෙම්පරේචර් එක නම් සෑහෙන අඩුයි. මාර සීතලයි. වෙලාව 3:00යි. දැන් නම් පොඩි බඩගිනක් කරලා තියෙන්නේ. හරි කන්න වෙලාව ඇවිල්ලා. මේ මෙහෙම කනවා මේ පාන් වගේ જાතියක් පාන් වගේ කියලා දැන් පානුත් නේ රොටිත් වගේ කයියයි. ඒකේ පොඩ ප්‍රෝටීන්ස් එහෙම හතර තියෙනවා මම ඒකින්ද ඒවා ටිකක් ගෙනාවා මේ ළඟදී. මම අහන්න නෑ ඇත්තම කිව්වොත්. එන හයියයි. ඒ ඉතින් ගුණයිනේ. ඒකින්ද කනවා. චීස් එක තියෙනවා නේද තියෙනවා. ඔව්. ඒවත් ටිකක් දානවා. ඉවනිං ස්නැක් එක. ටීවී එක පොඩ්ඩක් බලවද? නිවුස් බලමු. ගෙදරට කෝල් එක ගත්තා. දැන් දෙසැම්බර් මොකද කරන්නේ නිවාඩුව? දෙසැම්බර් ට්‍රිප් එකක් දාගෙන ඉන්න ඕනේ. කවුද යන්නේ? මම අපි දෙන්නයි අර තම්පරේ අලු දෙන්නයි. ඔමිරයි ශනිල්කයි. දවස් කීයද? ක්‍රිස්මස් වීක් එක යන්නේ. එහෙත් තියනවනේ. ඔව් එහෙනේ ක්‍රිස්මස් තියෙන අර පාප්පාන්සේ තින්නේ වතිකානේ. ලොකු අප්පච්චිලාට ඇවිල්ලාලු කතා කරන්නත් බැරි වුණා. කන්න ලොකු අපච්චිලාද? ඔව් අද මිනිහ ඇවිල්ලා ගිහිල්ලා. ලොකු අම්මට වැරදිලා WhatsApp එකෙන් අර group එකකට group call එකක් අරගෙන මම බලනවා කට් වෙන්නේ නැත්නම් ඊට පස්සේ මම ආන්සර් කරා පොඩ්ඩක් විස්තර කතා කරලා ඊට පස්සේ තිබ්බා වෙන කාටද චන්දනායට කොහොමද ගන්න තමයි try කරලා තියෙන්නේ අරන් තියෙන්නේ මට කෝල් එකක් ගන්න ඕන. හරි එහෙනම් දෙන්න ඈ. හා තියන්න එහෙනම් හරි මට දැන් කෝල් එකක් ගන්න තියෙනවා US dial එකට මේ වින්ටර් එකේ අනිත් ප්‍රශ්න තමයි කලින් කලවර වටනේ. දැන් වෙලා හවස 5:00මාරයි. හැබැයි ඉතින් ආයෙ කට්ට කලවර. රෑ 8:00 වගේ තමයි මේ. පේනවනේ. අපේ එක්කනේ ඇවිල්ලා. හෙලෝ. ඔන්න නිකන් ඔව්නේ මම කිව්වනේ ඔයාට වෙයි කියලා උක. මොනව කරන්නද ඉතින් මේකට මුකුත් වෙලා නැහැ මම උදේ ගත්තේ ඔය උදේම කොළ ටික නම් ගන්න දෙන්නේ නැති මම හිතන්නේ මේ මුල නරක් කරලා නැතුවද අලුතෙන් කොළයක් දාලා එයි මම කිව්වා ඔය පළදී ඔනේ මේකත් තියෙනවා. අයියෝ චූටි. මම කිව්වා ඔයාට. ඊයේ රිනගි මයිනස් වෙලා මම බලද්දි වතුරක් ගාල් ගහලා ඔව් පැල ටික. මේක කරලා වැඩ ෂේප් කරන්න මම කිව්වා අනිත් ටික මෙතනින් මම ගෙනත් තිබ්බ දවසක්. කොහෙද ඊට පස්සේ ඔයා ආයෙ එළියට ඒතකොට අවුව තිබුණා දැන් අවුව දැන් යන්න ඔව්
අවුව තිබ්බට උෂ්ණත්වය අඩු වෙලානේ තිබ්බේ. ඔව් ඔව්. අමිල පුතාලට. දේශක් ගමු අපි සමිකගේ. හලෝ. හලෝ. මේ ඔයාලා vlog එකකට පෙන සිටිනවා ඈ? මේ අහන්නකෝ. ගෙට ඇතුළු වෙද්දිම නඩුවක් තියෙනවා මට. අනේ මං කිව්වා අර ලස්සන පැල ටික එළිය තියෙද්දි ඔය ටික ඇතුළට ගමු දැන් සීතලයි කියලා. හරිද අක්කේ? අහුවෙම නෑ. මම දවසක් ඇතුලෙන් අරගෙන තියලා මෙයා ආයේ එළියෙන් දීප ඕවටනවා කියලා. හරිද? දැන් මේ පැල ටික කොළ කළු වෙලා. හරි. අනේ නඩුව විසඳන්න මොකද්ද වෙන කරන්නේ මන් දැන්? කොහොමද සමකලු? අල්ලගන්න ඕන පොල්ලාව දෙකක් දෙන්න ඕනේ. මෙහෙමද මාත් දන්නේ උදේ බලද්දි පැලේ සුපිරියට තියෙනවා හරියද? අවුව පායලා. මං ඉතින් වතුර ටිකක් දාන්නම් කියලා දොර ඇරලා ගිහලා වතුරක දාන්න බලද්දි ගල්ලලා. හරියද? ඊට පස්සේ පැලේට පොඩ්ඩක් තට්ටු දාලා බලද්දි අර පස්සේ ඒකත් නිකන් ගල් කුට්ටිය වගේ. මං ශනිකව ඇතුලෙන් තිබ්බා ඊට පස්සේ. ශනිකව තිබ්බට වඩා නැහැ දවස් ගානක් තිස්සේ සීතලේ ඉඳලා. මම නිකන් ටෙම් තරහා ගන්න බැරි වෙලා. ඔව්. ටෙම්පරේචර් එක බලද්දි -6. කේසස් වගේ සිද්ධියක් හැදුවා. අර ළමයා තමයි බැක් එන්න එකේ එම්බෙඩඩ් කෑල්ල හැදුවේ. අපි දැන් ජිම් පත් යන්න හදන්නේ. කොහොම අමාරුවෙන් හිත හදාගෙන මේ යන්නේ සීතලේ. මම වගේ කරන්න ඕනේ සම්බන්ධයෙන්. ඒ උනා පැල ටික නෑ කොහොමද? ඔන්න ජිම් ගිහිල්ලා ආවා. ඔය ආයස පොඩ්කාස්ට් මොනවද ඔය කියන්නේ එන්නේ බඩ ෂෝල්ඩර්ස් කරේ. yes අද සෝ ශ්‍රී ලංකන් එක අපි හැමදාම ශ්‍රී ලංකා තමයි. අද සෝ ශ්‍රී ලංකන් මිනිස් බදින්න යන්නේ. සනිල්කා ඉන්නවා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා. හලෝ. මගේ ඩිනර් එක අද බත් අඩුවෙන් ප්‍රෝටීන් වැඩියෙන්. දවස් ඉවර කරන කලින් ආයෙත් පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. දැන් දවල් හොඳ රව් වටනනේ. ඔන්න දැන් හිම වැටෙන්න පටන් අරන්. මේ රෑ දැන් වෙලාව 11:00 විතර ඇති. 12යි 12යිද? පොඩ්ඩක් ඉතින් සීතල අවුලන්නේ නැහැ. පේනවද? ඉන්න මේක අරලා බලන්න. අන්න තව පොඩි දෙයක් පෙන්වන්න යන්නේ. මේක මේ අද තමයි හොයාගත්තේ. අපේ බෙඩ්රූම් එකේ ඉඳන් අපිට හිම පාටනවා බලන්න පුළුවන්. මෙන්න මෙහෙම. good morning. මෙන්න උදෑසන view එක. අපේ එක්කන වැඩට යනවා දැන් ඈ. එන්නේ නේද දෙක ගහගෙන නේ. There's a box of poems, and there's a wooden match. There's a burst of Venom? yellow flame. අසාසිටි ඔබ සැමට ස්තුතියි. There's a diamond for your finger.